අපේ ගොඩක් වෙලාට මේ ෂෝල්ඩර් එකේ ඉන්ජරි එකක් වුණාම පුරහිසේ යම්සි ඉන්ජරි එකක් වුණාම අපි කරනවා තව ෂෝල්ඩර් රිහැබිලිටේෂන් එක්සර්සයිස් මේ පුනරුත්ථාපනය කරන්න මේ ෂෝල්ඩර් එක ඇතුලේ තියෙන රොටේටර් කෆ් මසල්ස් කියලා පොඩි මාංශ පේශි ටිකක් ඒකෙන් තමයි මේ ෂෝල්ඩර් එකේ ස්ටැබිලිටි එක ගොඩක් වෙලාට රඳාපවත්ව ගන්න. අපි ඒව ශක්තිමත් කරන්න අපි කරනවා මේ රෙසිස්ටන්ස් බෑන්ඩ්ස් වලින් ව්‍යායාම වගේක්. විශේෂයෙන් අපි කරන්නේ මේ පුරහිසේ තියෙන විවිධ ඉරියව් විවිධ ඇක්ෂන්ස් ටික නැවතත් ශක්තිමත් කියන ගොඩක් වෙලාවට අපි මෙහෙම අපි එක්ස්ටර්නල් රොටේෂන් කියන මේ ෂෝල්ඩර් එක එළියට කරන ව්‍යායාම. ඒ වගේම ඇතුළට කරන මූව්මන්ට් එක. ඒ වගේම ෂෝල්ඩර් එක මෙහෙම උඩට ඔස්සන මූව්මන්ට්. ඉදිරියට උස්සන. පිටිපස්සට ඔස්සන. දැන් මේ මූව්මන්ට්ස් ටික මේ බෑන්ඩ් එක යොදාගෙන ශක්තිමත් කරන එක තමයි මේ සිද්ධ කරන්නේ. අපි මුලින්ම බලමු කොහොමද මේ එක්ස්ටර්නල් රොටේෂන් එළියට එහෙම නැත්නම් ඉන්ටර්නල් රොටේෂන් එක සිද්ධ කරන්න කියලා. අපි ඒකට මේ වගේ තැනක මේක එල්ලගෙන අපි මේ පැත්තට හැරෙමු. එතකොට අත මෙන්න මේ ආකාරයේ තියාගන්න ඕනේ. කෙලින් හිටගෙන ඉන්න ඕනේ. අපි මේක දැන් මේ කරන්න යන්නේ අපි මේ පැත්තට අදින්න. අත හොඳට අල්ලගෙන ඇඟෙන් නෙමෙයි අදින්නේ ෂෝල්ඩර් එකෙන්. ගොඩක් වෙලාවට උරහිස අත එක තලයක තියාගෙන තමයි මේක සිද්ධ කරන්න ඕනේ. එමෙ ඇඟෙන්ම මෙහෙම අදින්නේ නැහැ. එහෙම කරද්දී අපිට දැනෙනවා තව ටිකක් රසන් දිහාට. ආ. ඒතර මේක පටන් ගන්න අංශක 45න් 1 2 තව ටිකක් එහාට යන්න. ආරයි. ඒතර මේක ඇදිලා තියෙන්නේ 1 ඒක තමයි ඉන්ටර්නල් රොටේෂන් එක. මේකම අපිට එළියට සිද්ධ කරන්න පුළුවන් එක්ස්ටර්නල් රොටේෂන් කියලා. අපි බලමු ෂෝල්ඩර් එක ශක්තිමත් කරන්න මේ එක්ස්ටර්නල් රොටේෂන් එක. අත එළියට කරන මූව්මන්ට් එක කරන්න කොහොමද කියලා රෙසිස්ටන්ට් එක. ඒකට අපි මේ වගේ බෑන්ඩ් එකක් පාවිච්චි කරන කෙලින් හිට ගන්න. පපුව ඉස්සරහට බඩ ඇතුළට දාලා මේක අතින් අල්ලගෙන. එතකොට අපි මේ ආකාරයෙන් මේක මෙහෙම දැන් මේ තමයි අංශක 90 අංශක 45 ඉඳන් එළියට ඇදින එක තමයි. එල්බෝ එක තියෙන්න ඕනේ ඇඟ ලෙවල් එකේම රිස්ට් එක නවන්නේ නැහැ. ඒකට අපිට දැනෙනවා මේ එළියට රොටේට් කරන මාංශ පේශිය ක්‍රියාකාරී වෙනවා ශක්තිමත් වෙනවා. ඇඟෙන්ම අදිනව නෙමෙයි ෂෝල්ඩර් එකෙන් තමයි මේ ව්‍යායාමය. ඒක 10 ඒවා 3ක් සිද්ධ කරන්නේ.